ඇත්ත ෂුවර් නෑනේ බබා. මොකද්ද මෙහෙ තියෙන උල? පොඩ්ඩක් නැත්තම් යට වෙනවනේ. යට වෙනවා? අයියෝ කුඩයක්වත් ගෙනාවේ නැද්ද? නෑ. හැබැයි කුඩ නම් තේරුමක් නෑ. යට වෙනවනේ. පීනන්න පුළුවන්ද? පීනන්නත් බෑනේ උඹ හැට. අයියකෝ දන්නේ නැද්ද මේ ගම්පහ? ගම්පහ කියන්නේ වෙනම තැනක්. මේක යට වෙනවා. මේ පැත්ත නම් යට වෙන්නේ නෑ මං හිතන්නේ. පිස්සු දඩේ පොඩි වුණුත් දන්නවා ගම්පහ යට වෙනවා කියලා. බබා මෙන්න මේ ඈඳි ගනින්කෝ. පිස්සු දඩේ සපත්තු දාගෙන ඉන්න ගම්පහ එනකොට. මේවා මේ මෙහිම දාගෙන ගම්පහ එන්න බෑ මේ වැස්ස දවස්වලට. ඕක පොඩ්ඩක් උඩට කරගනි. ඔන්න ඔහොම උඩට කරගත්තා නම් දැන් අවුලක් නෑ. බබා උඹ දන්නේ නෑනේ මේ ගම්පහ කියලා කියන්නේ ලංකාවේ දිස්ත්‍රික්කයක් වුණාට මේක නිකන් වෙනම රටක් වගේ. ඔන්න Land of Kings outlet එකක් දැන් ගම්පහක් තියෙනවා. ලොකේෂන් එක හොයාගන්න හරිම ලේසි. ඔයා ගම්පහ පැත්තෙන් ඉඳන් එනවා නම් මේක තියෙන්නේ මිනුවන්ගොඩ රෝඩ් එකේ දකුණු පැත්තේ. ඔයා මිනුවන්ගොඩ ඉඳන් එනවා නම් මේක තියෙන්නේ වම් පැත්තේ. එතකොට මේ ඒරියා එකට කියන්නේ අස්කිරිය කියලා. ඉතින් ගම්පහ අවට ඉන්න ඔයාලටත් දැන් ගම්පහ Land of Kings outlet එකේ මෙයාලගේ offers enjoy කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපි දෙන්න අද ගම්පහ Land of Kings එකෙන් order කරපු ඔක්කොම food and beverages. ඉතින් ඔයාලටත් පුළුවන් Land of Kings outlets වලට ඇවිල්ලා මේ වගේ රසම රස කෑම enjoy කරන්න. ඒ විතරක් නෙමෙයි මෙයාලා island wide deliver කරනවා. ඔයාලට මේ numbers වලට කතා කරලා order කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මෙයාලගේ website එක through order කරන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි Uber and Pick Me Eats වලින් order කරන්න පුළුවන්. ඉතින් Land of Kings outlets තුනක් තියෙනවා. බත්තර මුල්ල, කඩුවල සහ අලුතෙන්ම open කරපු ගම්පහ outlet එක. ඒ විතරක් නෙමෙයි මෙයාලගේ අලුත්ම hotel එකත් open කරලා තියෙනවා දිවුලපිටියේ. Land of Kings එකේ dining orders වලට 10% service charge එකක් add වෙනවා. Land of Kings outlets තුනේම cockage free BYOB තියෙනවා. මේ එහෙනම් ඔයාලත් එන්න අපි ගිහින් එන්නම්. Okay that's it. Bye.